මේ බුද්ධ ශාසනයේ පුදුමයි කියන්නේ සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් අතර කොච්චර සම්බන්ධයක් තියෙනවද කියනවා නම් ලංකාව එලාරගෙන් ආක්‍රමණය වෙලා තියෙනකොට ලංකාව බේරගන්න ආපු දුටුගැමුණු රජුරෝ කියන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍ර ශ්‍රාවකයා. අනාගතේ මෛත්‍රී බුද්ධ ශාසනයේ තුන් ලෝකෙම මෛත්‍රී බුදුරජාන් වහන්සේ හැරෙනකොට ඉන්න ශ්‍රේෂ්ඨතම පුරුෂයා තමයි මේ රට එක්සේසත් කරපු දුටුගැමුණු රජුරෝ. තුන් ලෝකෙම බුදුරජාන් වහන්සේ හැරෙනකොට ශ්‍රේෂ්ඨතම පුජ්‍යලයා වෙන්නේ මේ රට එක්සේසත් කරපු දුටුගැමුණු රජුරෝ. ඒ ලේවල උරුමේ මේ රටේ තියෙනවා. ඒ උත්තමයන්ගේ හදපු ඒ පා ස්පර්ශ වුණ භූමිය අදට තියෙනවා. තමන් රට එක්සේසත් කළා කියන්නේ හදපු මහා ජය සංකේතය වන මහසෑය තවම තියෙනවා. බුද්ධානුභාවයේ සත්‍යයක්. ඊට පස්සේ තව සොලින් රට ආක්‍රමණය කළා. ලන්දේසි පෘතුගීසි ඉංග්‍රීසි ආක්‍රමණය කළා. ඔවුන්ට තමන්ගේ වරිග પરම්පරාව බෝ කරගන්න බැරුව මේ රට සිංහලයාට බාර දීලා ගියා. ඒ නිසා අපිටත් කාලයක් විඳවා ඉන්න වෙයි. මේන ප්‍රශ්න ඉදිරියේ